බෝල් එක. වී ටික ගොඩු වල තියෙනවා එකතු වෙන්නේ. මේක ඒ කාලේ ගෙවල් වල ගාන්නේ මේ සිමෙන්ති නෙමෙයි. ගොම සහ මැටි එකතු කරලා ඒවා තමයි ගාලා තියෙන්නේ. එතකොට මේක අතු ගන්නේ ඉන්දියාත් කියලා කියන්නේ. මේවා අරගෙන වෙලෙන්ඩ වෙනවා ගෙවල් ගානේ විකුණන්නේ. අරගන්න මේකේ ඉදි පොළ තියෙන මේකයි අකිනේ කටුවක් තියෙනවා. මේකේ දෙවල් කටු නෑ. ඒව ගෙවිනම තියෙනවා. මේ දෙන්නේ දන්නවනේ. මොකක්ද? කියන්න ගන්නවනේ ඒක නෑ. මොකට කියනවා මෝඩ කඩුල්ල කියන්නේ. ලොකු ප්‍රමාණයක් තියෙන කඩුව තියෙනවා ඒකට පුංචි කඩුව තියෙනවා. එහෙම නැත්නම් ඉංජිනේරු ගල් කියනවා. ඉංජිනේරු අනුමත කරන ගල් ඉංජිනේරු ගල්. හරි. මේ දෙන්නේ ආන මේ සරල කියලා අර ඔක්කොම ටැග් ඉන්නවද? ඔව්. නගුල්. හරි. අරක් දෙන්නගේ අර ඒක දැඳලා අරකට දැඳලා මේ පැත්තෙන් අල්ලගෙන යනවා. අර ඕරුව වාගෙම ඇමිනෙන්නේ නැත්නම් ඇවිලෙන්නේ නැත්නම් මෙහෙම තියලා අල්ලනවා. අල්ලපුවාම මේක පැටලුනොත් ටස් ගාලා මෙහෙම උස්සනවා. ඒ කියන්නේ පැටලෙන්නේ මොකද? පොළොව ඇතුලේ තියෙන මුල් වල පැටලෙනවා. ටස් ගාලා උස්සලා අරගෙන ගිහින් ආයෙත් මේවා හරිනම් මේ එළියට දාන්නේ ගන්සූරියෙන්. ඒ ඔකට තමයි දැන් රෝකේ. මේ ඇවිල්ලා තියෙන්නේ. නවලයි. නවක් කියනවා. ගම්. හල්ලා කියනවා. අනල්ල. ඉන්නටම බැටක් පාගි ගහනවා. ගහලා මේක ඒක මැද තියෙනවා. ඒ බලන්න මාළු ටික මේක අතට රින්ගන. රින්ග ඒක කලින් මේක බඳිනවා. උඩ බැඳලා මේක වතුරේ තියලා එනවා. ආයෙ පස්සේ මේක සාමාන්‍ය ගෑනු මාළු රින්ගපුවාම ඉතින්ලා මාළු පොපස් කකාරේ ගන්නවා. ඔක්කොම මාළු ටික පිටින් ගියෝ අර ලනුව බැඳපු එක ලෙහෙලා මෙහෙම ගහපුවා. කෙවල කියලා කියන්නේ. දැන් දකින්නේ ඔකට දැකලා තමයි දෙකයි දෙකේ කම්බි දැල් දාලා කෙවල හදලා තියෙන්නේ. අරක ගහනවා කියන්නේ සාමාන්‍ය කරක් ගහන්න එපා කියන්නේ මොකක්ද?